අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 206 ස්පීක් කතා කරනවා. I speak English. මම ඉංග්‍රීසි කතා කරනවා. She speaks politely. ඇය විනීතව කතා කරනවා. 207 serve සේවය කරනවා. They serve food to guests. ඔවුන් අමුත්තන්ට ආහාර පිළිගන්වනවා. He serves the country. ඔහු රටට සේවය කරනවා. 208 join එකතු වෙනවා. I join the class. මම පන්තියට එකතු වෙනවා. She joins the team. ඇය කණ්ඩායමට එකතු වෙනවා. 209 investigate විමර්ශනය කරනවා. Police investigate the crime. පොලිසිය අපරාධය විමර්ශනය කරනවා. Scientist investigate the problem. විද්‍යාඥයන් ප්‍රශ්නය විමර්ශනය කරනවා. 210 knock තට්ටු කරනවා. I knock on the door. මම දොරට තට්ටු කරනවා. He knocks loudly. ඔහු ශබ්දයෙන් තට්ටු කරනවා.